වෙල්කම් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලා හැමදෙනාම. ඉතින් අද vlog එක ටිකක් වෙනස් vlog එකක්. මොකද මම දැන් මේ උදේම නැගිටලා එයාපෝට් යන්නේ. ඇයි දන්නවද මම මේ එයාපෝට් යන්නේ? මගේ හස්බන්ඩ්ව එක්කරන් ඉන්න. එයා ඔන්න මාස 6කට පස්සේ ලංකාවට එනවා. ඉතින් එයාව එක්කරගෙන යන්න තමයි මම මේ යන්න හදන්නේ. දැන් වෙලාව 6යි. ඉතින් වැඩ ගොඩකුත් තියෙනවා. ඒ වැඩ ටිකත් ඉක්මනටම ඉවර කරලා යන්න ලෑස්ති වෙන්නයි හදන්නේ. ඔන්න මම මුලින්ම තීරණය කරා අද මං අදින්නේ මොකද්ද කියලා. ඔන්න මේ ෆ්‍රොක් එක තමයි මං අද අදින්න තීරණය කරේ. ඔන්න වැඩ ටික ඉවර වෙලා එද්දි මට හොඳටම පරක්කු වෙලා මේ වෙලාවෙද්දි උදේ 9යි. ඉතින් 9 කියන්නේ අපි ගෙදරින් 9ට වක්වත් පිටත් වෙන්න ඕන. මෙන්න මේ කොච්චර පරක්කු වුණාද ඉතින් චිල්ල ගේම සින්දුවක් කියාගෙන හැඩ වෙලා මිසක ගෙදරින් එළියට නම් යන්නේ නැහැ. මේක මගේ මාර පුරුද්දක්. මොකද මට කොහේ ගියත් පිළිවෙලට ලස්සනට යන්න ඕන. ඊයසේ මම මේ කරාබුත් හොයනවා. ඔන්න අම්මයි දුයි දෙන්නම දැන් මේ වෙනකොට ලෑස්ති වෙලා ඉන්නේ. දැන් වෙලාව 9 මාර වගේ. අපි කළුතර ඉඳන් තමයි එයාපෝට් එකට යන්න ඕන. ෆ්ලයිට් එක ලෑන්ඩ් කරනවායි කිව්වේ ලංකාවට 11 මාර වෙනකොට. ඉතින් අර ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න බඩු නෑ මේ පාර එනකොට. ඉතින් අපි වෙලාවට මෙතන ඉන්න ඕන. දැන් ඉතින් මම මේ හයිවේ දාලා ඉක්මනටම යන්න තමයි මේ හදන්නේ. ඔන්න දැන් එයාපෝට් එකට යන්න තමයි දැන් ලෑස්ති වෙලා ඉන්නේ. දැන් එයාපෝට් එකට යමින් ගමන් ඉන්නේ. මේ වෙනකොට අපි ඉන්නේ කළුතර. කළුතර ඉඳන් මට හයිවේ එකට දාන්න ඕන නම් හයිවේ දාන්න ඕන දොඩංගොඩි. මම දැන් දොඩංගොඩින් හයිවේ එකට දාගෙන මේ යන ගමන්ති ඉන්නේ. ඉතින් යන ගමන් ඉතින් අපි චුට්ටක් කතා කරමුකෝ. ඉතින් මගේ හස්බන්ඩ් වැඩ කරන්නේ මොල්ඩිව්ස් වල. එයා චෙෆ් කෙනෙක්. ඉතින් යාට පුළුවන් මාස 6න් 6ට ලංකාවට එන්න. ඒක නිසා ඉතින් එයා වෙන රටක ඉන්නවා කියන එක කොටක්ම දැනෙන්නේ නැහැ. මොකද එයා නිතරම ගෙදර එන නිසා ඇවිල්ලා ටික දවසක් යන මාස 2-3ක් අපිත් එක්ක ඉඳලා තමයි ආයේ මොල්ඩිව්ස් වලට යන්නේ. ඉතින් අද මම එයාපෝට් මේ එයාව එක්කරන් යන්න පළවෙනි පාර මුලින්ම ගිහින් දැම්මා. ඒත් මට පාර පොඩ්ඩක් යද්දී ඉතින් තේරුවා මදි. එහෙම මට යන්න අමාරු නිසා මං අපේ නංගිලාවත් කතා කරගත්ත නංගිවයි මල්ලිවයි මේ ගමනට යමු කියලා. ඉතින් යාලත් දැන් කායකේ ඉන්නවා. යාලත් එක්ක කතා කරගෙන යන ගමන් ඉතින් එයාලා මට කිව්වේ අපි කඩවතින් එක්සිට් වෙන්න ඕනේ කියලා. ඔන්න කඩවතින් එක්සිට් වෙලා මහා ගුම්කමක් තමයි. අපේ මේ ශයාම්බා අප්පා කිව්වා කඩවතින් දාන්න කියලා කටුනායක යන්න. හරිද? දැන් අපි කටුනායකින් දැම්මා. හරිද? ඒ වුණාට කටුනායකින් නෙවෙයි දාන්න ඕන. කොහෙන්ද අපි දැම්මේනේ? අත්පල කොහෙද ශහන්? කෙරවල පිටින්. කෙරවල පිටින් දාලා තමයි කටුනායකට යන්න ඕන. ඔන්න මම ගයිඩ් කෙනෙක් එක්ක කරන් ආවා. එයාපෝට් යන්න. ෆෝටෝඩ අප්පා කිව්වා මේ කටුනායකට යන්නේ කොහමද? වම් පැත්තට. ආහා. දෙසියක් ගන්න ඕන. නම් රුපියල් 50ක් නැද්ද මාරු? 5000 කොලක් තියෙන්නේ. ඔන්න මුලින්ම කියන්න ඕන කළුතර පැත්තේ ඉඳන්, ඒ කියන්නේ මාතර පැත්තේ ඉඳන් එනවා නම් එයාපෝට් එක්සිට් වෙන්න ඕනේ කඩවතින් නෙවෙයි. ටිකටම ඇවිල්ලා කෙරවල පිටේන් එක්සිට් වෙලා එතනින්ම තියෙනවා කටුනායකට දාන්න. අපි චුට්ටක් වටයක් ගිහිල්ලා තමයි මේ කටුනායකට දාගත්තේ. අපි එයාපෝට් එකට යද්දිම එයාත් ඔන්න එළියට ඇවිල්ලා. ඔන්න ආපු ගමම්ම එයා කිව්වේ බබයි මායි දෙන්නම කෙට්ටු වෙලා කියලා. ඇත්තටම බබා මේ ටිකේ පොඩ්ඩක් අසනීපෙන් හිටියේ. ඇත්තටම යානම් ටිකක් කෙට්ටු වෙලා තමයි. මම නම් ඉතින් කොහොමත් ඉන්දියා වගේම තමයි, කිසි වෙනසක් නැහැ. ඉතින් බබා මේ අප්පච්චිව තුරුළු කරන් අහන්නේ අප්පච්චි මට මොනවද ගෙනාවේ කියලා. ඉතින් මාත් අහන්නේ ඒකමයි.
ඉතින් මම දැන් මේ වෙලාවේ පොඩි ළමෙක් වගේ තමයි ඉක්මනින්ම ගෙදර ගිහිල්ලා බලන්න ඕන අපිට මොනවද ගෙනාවි කියලා. ඔන්න දැන් ඉතින් අපි ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඔන්න යසේ ෆැමිලි ෆොටෝ එකකුත් ගහගත්ත කොහොම හරි. ඉතින් මම ෆොටෝ පිස්සනේ. ඒකම එයාර්පෝට් එක ළඟ තියෙන එයාර්පෝට් සිටි එකෙන් අපි දවල් කෑමත් අරගෙන තමයි මේ යන්න හදන්නේ. ඇත්තටම එකි කෑම රසයි. අපිට එතන දුන්න ස්පෙෂල් රයිස් එකක්. එක ගොඩක් මේ රයිස් තිබුණා එකේ. අපිට කාලි ඉවර කරගන්න බැරි තරමටම අනිකට 3000 ගාණක් තමයි උනේ මගේ මතක හැටියට. ඔන්න දැන් මේ වෙලාව වෙනකොට අපි ගෙදර ඇවිල්ලා හවස 4 වගේ වුණා අපිට ගෙදර එන්න. ඔන්න මෙලි අද මාස 6කට පස්සේ හස්බන්ඩ්ව දැක්කේ අද තමයි. කොහොම හරි මං හිතුවේ එයා හස්බන්ඩ්ව අඳුරගන්න එකක් නෑ කියලා. ඇත්තටම එයා හස්බන්ඩ්ව අඳුරගත්තා. ඔය ඉන්නේ මං හිතුවේ නැහැ. මොකද මෙයාට මාස 6යි නේ එයා යද්දි. චූටි බලපැටියෙක් තමයි ඒ කාලේ. දැන් මෙයා එද්දි එයා කියනවා ගොඩක් ලොකු වෙලා කියලා. ඉතින් මිලි අද නම් ආව ගණන් ගත්තේ නැහැ. වෙනද මම ගෙදරට ආපු ගමන් කොහේ හරි ගිහිල්ලාදී මාර යුද්ධයක් නටන්නේ එයාගෙන් බේරලා ගේ ඇතුළට යන්න. අද හස්බන්ඩ්ගේ පස්සෙන්ම තමයි. අඳුර මගේ ළඟ දෙන්නේ මේ තරහයි හොඳේ. නෑවේ නැද්ද? නෑ නෑ මේ ටික. ආවන වෙලාවක් තිබෙන්නේ. එලි නෑවේ නැද්ද? එලිය. වෙලි. වඩ මායි පාද. මං තරහයි මෙලි හොඳේ. අර බොරුවට මගේ ළඟට ඇවිල්ලා යනවා. ඉතින් ඒකනේ. ආවින්න. ඔච්චර මෙලිට ආදරේන මෙලි ඩොකුට් එකෙන් තිබ්බයි. දෝපුර තියනවා දෙන්නට. ඇයි එහෙ බලන්නේ නැහැ හුතු නැහැ අත්තු නැද්ද? කාල් දූපතක් ඉන්නේ ඉන්නේ. ඔව් මෙලි දැන් සතියක් විතර මට විටමින් දෙන්න අමතක වුණා. මොකද කරේ? මට කොහා කියන්නේ මෙතන ෂොප් එක වහලා හැමතිස්සෙම කටුකුරුන් දෙක. දැන් අල්ල තිබ්බද? මගේ කකුල දාලා දෙන්න මගේ සපත්තුත් නේ. බෑ මෙයා කන්ට්‍රෝල් කරන්න. මගේ එක සපත්තු මේ සපත්තු නම් මොකවත් කරලා නැහැ. මෙයා අනේ සපත්තු නන්නේ මොකක් කරලාද කියලා. මේ සපත්තු උනම් කාලා තිබ්බ මෙලි ඔයාට නම් මම ඔය මොකද ඔය? චොකලට් ටික. චොක්ලට් පෙරේත යවන්න. ටට් ටික සවුත් ඔය අර අපච්චි මට හිතෙන්නේ මේ වෙන්දාර අපච්චි තව බෑග් හතු පාට බෑග්යක් ගේනවනේ කොහෙද? මේ බල චොක්ලට් එකක් තනේ මේ ඩියුටි ෆේ. නැද්ද? වෙන්දා ගේනවනේ චොක්ලට් බෑග් කීයක් වෙනම? උදේ මේක බලන්න. බලව අපච්චි මොනවද අපිට ගෙනල්ලා දෙන්නේ කියලා. ඔන්න දැන් අපි අපච්චිගේ බෑගේජ් එක අන්බොක්ස් කරන්නයි හදන්නේ. ඔන්න එයා එයාගේ ඇඳුම් එක්කම එහි ඩියුටි ෆ්‍රී එකෙන් චොක්ලට් අරගෙන ඇවිල්ලා. ඉතින් අපි දෙන්නට හරි ලොකු ප්‍රශ්න තියෙනවා. මොකද මේ පාර අපි දෙන්නට ගෙනල්ලා තියෙන චොක්ලට් මදි වගේ තමයි අපි දෙන්නටම තේරෙන්නේ. ඉතින් අපි දැන් ප්‍රශ්න කර කර එක එක ඒවා එයාගෙන් අහනවා. මේක කාටද? චොකලට් මේක ෂැම්පූ එකක් නේ. ඔක්කොම එක වර්ගයෙන් ගෙනලා තියෙනවා. මේ මෙයාට ෆෝන් කවර්. බේබි ඔයිල්. ඒ කාට ෆෝන් කවර්? ෆෝන් කවරේ මට. ඉතින් මට එකක් නැහැ මේ කිරිච් එක. ඔයයි මයි එකට මේ ෆෝන් කවර් ගත්තේ? මොකක්ද මේ අපච්චි මේ පාර චුට්ටක් චොකලට්. ඔව් අනේ චුට්ටි මොකද මේ? ඔයාට ඇලෝවේරා ක්‍රීම්. ඒකට ඇලෝවේරා ක්‍රීම් දෙන්න කිනා? ඒක හොඳයි. ඊට හොඳ බ්‍රෑන්ඩ් එක. මේක කාටද? මේක අපෝ මේ පාර අපච්චි චුට්ටක් චොකලට් ගන්නනේ. චුට්ටක් කොයි දන්නේ උඩි කඩලා බලන්න ඇතුලේ තියෙන අම්බාන්. ඇතුලේ තියෙන. අනේ මෙයා පොඩ්ඩයි අපිට ගෙනල්ලා තියෙන්නේ. එයාට තමයි පොඩ්ඩක් ගෙනල්ලා. ඔයාට කොහෙද මට ඔය තියෙන සෙටප් දෙකම? මෙයා වැඩිකට බන්දනා කාර්යකලාව ගිරිකා. මේක තමයි ආ. රහ. ටිකක් ගෙනල්ලා. මේක කායිද? මේකට වඩා මේක තමයි. අපෝ මේ පාර චුට්ටක් චොකලට් ගන්න තියෙනද ඔඩ ගන්න. මේ මොකක්ද ෂැම්පූ එකක්ද? ඔව්. මම මෙයාට සෙට් කීලානේ ගේන්නේ. සෙටප් ඊලා ඒව නෑ උංගුවා කියන ලොකු කට්ටියට ඒව තියෙන්නේ. නෑ සෙට් කීලා බේබීට තියෙනවා මේ.
එහෙනේ මාළේ. ඔයා ඔක කඩලා බැලුවට පස්සේ බලන්න ඔක්කොම බොක්ස් එකේ ගහලා තියෙනවා. පීනට් බටර්. මට සබන් මේ ෂැම්පේ එකත් යන්න. යාරක මොකද්ද? ආවේ කන්ඩිෂනර් එක. අනේ ගරුණා. අයියෝ මගේ යාරක ගත්ත චානක මං හිතුවා විහිළු කරනවා ඒක. අම්මා බලලා ආවේ උගත්තනේ මං කියවනේ එහෙම කරන්න එපා බයි. අයියනේ ඒක ලංකාවේ ඉන්නන්නත් තියෙනවනේ. නැහැ. ලංකාවේ නෑ. ඇයි හෑන්ඩ් බෑග් වල ගේන්න දෙන්නේ යාළු වෙද්ද? මොකටද අපරාධරි චානක ඒක හෑන්ඩ් බෑග් දානවා ඒක ඔයා දාන්න මෙහෙ අපේ 5000 5000 වැඩි. මම උපේ 8000 කියලා මේ ඒ චෝනක ඊමීට මෙන්දර හරි ක්‍රීම් එක අරගෙන මේකප් කළා. අපරේ පුපුරලාද බලන්න. පුපුරලා. බෝතලේම චුට්ටක් බෝතලේ පුපුරලා නෑ. ඩිංක් පුපුරලා. ඕක හොඳ කොන්ටිගේෂන් එක. ඒක ෆ්ලයිට් ෆීඩර් එක තමයි එම්බෙන්නේ. ඉතින් මම ඔහේ තියෙන ඒවා කරා. මෙච්චරයි චොකලට්. බලන්න පොඩි කැඩුවට පස්සේ වීරු. අනේ කන්නේ. චුට්ටම චුට්ටයි. දානිත් ගියේ. ඕනේ මන්ද ඩියුටි ෆ්‍රී එකෙන් ඇයිද දන්නේ නැහැ එහෙම කරේ මොල්ඩව්ස් ඩියුටි ෆ්‍රී එකෙන් මම වැස්ලින් එකේ ග්ලූටා අර අලුතින්ම අපු බොඩි ලෝෂන් එක ගේන්න කිව්වා මෙයා එකේ ලොකු ටියුබ් එකක් අරන් තිබුණා ඒක එයා හෑන්ඩ් බෑග් එකේ දාගෙන ඇවිල්ලා තිබුණේ ඒක ගේන්න දීලා නැහැ අනිත් එක ඇෂ් එක වාට එක ලොකු වැඩි. ඔන්න මායි බබායි මුළු බැගේජ් එකම අන්බොක්ස් කරලා ඒකේ මොනවද අපිට තියෙන්නේ කියලා මේ වෙලාවේ බලන වෙලාව ඇත්තමයි මං හිතනවා තමන්ගේ ළඟම කෙනෙක් රට කවුරු හරි ඉන්නවනම් එයාලත් මේ වගේම ඇති මොකද තමන්ගේ ළඟම කෙනෙක් කෙනා අම්මා තාත්තා හස්බන්ඩ් අයියා අක්කා ඒ වගේ කෙනෙක් ගෙදර පවුලේ කෙනෙක් රටේ ඉඳන් ලංකාවට එනවා නම් ඕන ගයක් මේ වගේ තමයි එනම් රණ්ඩු කරගන්නවා මොනවද ගිනාවේ මේ වගේ නල්ලමදි අරක මේක ඉතින් අපේ ගෙදර දැන් අවුරුදු 10කට එහා පැත්ත හැමදාම මෙහෙමයි මොකද හස්බන්ඩ් දැන් අවුරුදු 10ක් රට ඉතින් මේ වගේ හැමදාම එද්දි ටොපි චොක්ලට් මට මොනවා හරි අරගෙන එනවා ඉතින් මේ බාර නම් ඇත්තම කිව්වොත් එයා ගෙනල්ලා තියෙන චුට්ටයි දැන් මම මේ හදන්නේ එයා ගෙනාපු ටොපි චොක්ලට් වෙන්වෙන් කරලා ෆ්‍රිජ් එකට දාලා අරන් තියන්න ඇත්තටම මම චොක්ලට් නම් වැඩි කන්න ආස නැහැ අපේ බබා තමයි එයාගෙන් බේර ගන්න ඕන මොකද එයා මේ චොක්ලට් ඔක්කොම හරි එක දවසේ කාලේ ඉවර කරයි ඉතින් මේ vlog එකකින් අදට නවතින තමයි මම මේ හදන්නේ මේ වගේ ලස්සන vlog එකකින් ආයෙ හමු වෙමු එතකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ඒ වගේම මගේ YouTube channel එකත් subscribe කරගෙන යන්න අමතක කරන්න එපා